මගේ ඩුබායි රෝස වගාව මල් පිරිලා හැමදාම ලස්සනට තියෙන්න පුංචි පුංචි රහස් ටිකක් තියෙනවා. ඉතින් අද මම ඔයාලට එක රහසක් කියන්නම්. ඉතින් මුලින්ම ආදරෙන් ඉල්ලනවා අපේ Facebook page එක follow කරන්න. ඒ වගේම වීඩියෝ like කරන්න, share කරන්න. ඒ වගේම තමයි මේ දවස්වල අපේ ලස්සන පාට 30කින් ඩුබායි රෝස 120ක පැකේජයක් රුපියල් 500ක් වැනි පුංචි මුදලකට ලබා දෙනවා. ඉතින් ඔයාලට ඒ පැකේජ් එක courier හරහා ඔබේ නිවසටම ගෙන්වා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඔබ ගෙන්න ගන්න ඩුබායි රෝස හරියටම නිවැරදි වගා මාධ්‍යයක සිටුවොත් තමයි සාර්ථක ප්‍රතිඵල ඔබට ගන්න පුළුවන්. ඉතින් ඩුබායි රෝස පැල අතු සිටුවීමේදී වගා මාධ්‍ය විදිහට මම වැලි කොටස් දෙකක්, මතු පිටපස් කොටස් එකක් සමග කොම්පොස් කොටස් එකක් කලවම් කරලා හදාගත්ත මාධ්‍යයක් තමයි යොදාගන්නේ. ඉතින් මේ මාධ්‍යයට වැලි එකතු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගා මාධ්‍යයේ ජලය රැඳීම අඩු කරන්න. මොකද ඩුබායි රෝස වලට ජලය වැඩිපුර රැඳෙන එක ඊතරම් හිතකර නැහැ. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් මේ පස් මිශ්‍රණය හදාගන්න. ඉතින් දැන් අපි මේ පස් මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න ඕන මේ විදිහට. ඉතින් ඔයාලට මේ ඩුබායි රෝස පෝච්චි වල ඉඳන්නත් පුළුවන්. ඒ වගේම පාත්ති වල ඉඳන්නත් පුළුවන්. ඉතින් පාත්ති වල ඔබ ඩුබායි රෝස ඉඳනවා නම් සාමාන්‍ය අඟල් 6ක් 5ක්වත් උස පාත්ති සකස් කරගන්න. ඒ වගේම ඔබට පොට් වල මේ ඩුබායි රෝස ඉඳන්නත් පුළුවන්. ඉතින් ඔබ කැමති ප්‍රමාණයක පොට් එකක් ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ සකස් කරගත්ත වගා මාධ්‍ය මේ විදිහට හොඳින් කලවම් කරලා අපට පුළුවන් පාත්‍ය හෝ පොට් එකට යොදා ගැනීම සිදු කරන්න. ඉතින් මම ඔයාලට පොට් එකකට මේ වගා මාධ්‍ය යොදලා පෙන්වන්නම්. ඉතින් මේ පොට් එකට අපි වගා මාධ්‍ය පිරෙන්න එකතු කරන්න ඕන මේ විදිහට. ඉතින් මේ විදිහට වගා මාධ්‍ය එකතු කරලා තද කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි මේ බඳුන පුරවා ගැනීමේදී බඳුන සම්පූර්ණයෙන්ම පුරවා ගැනීම සිදු කරන්නේ නැහැ. සෙන්ටිමීටරයක් විතර මේ වගේ ඉතුරු වෙන විදිහට තමයි පුරවගන්නේ. ගොඩක්ම ඉතුරු කරන්නත් එපා. එහෙම වුණොත් වතුර රැඳෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ ප්‍රමාණයට ඉතුරු කිරීම හොඳටම ඇති. ඉතින් ඊළඟ වීඩියෝවෙන් මම අතු ඉන්දීමේදී පුංචි රහස් ටිකක් තියෙනවා. ඒ ටික ඔක්කොම ඔයාලට කියලා දෙන්නම්.